මාර්තු 27 රෝඩස් ටාවේ ඉස්සර මොකද්ද මේ කරන්න යන වැඩේ? කංකලු. මොකද්ද කංකලු කියන්නේ? කංකලු කියන්නේ ෆෙස්ටිවල් එකක් විදිහට අපි ප්ලෑන් කරලා තියෙන්නේ. එදාට එනවා යොහානි, වස්ති, සෙන්ටිග්‍රේඩ්, සනා, පියාත් රාජපක්ෂ, ෆන්කි ඩර්ට් වගේ අපි ආදරය කරන තරු ගොඩක් එනවා සහ අලුත් ආටිස්ලා අමාෂා ටිසේරා, රුමා කිරාවේෂා, සංකබී අලුත් ආටිස්ලා ටිකකුත් එකම වේදිකාවේ දැක ගන්න පුළුවන්. මොකද්ද මේ කංකලු කියන නම මොකද්ද මේක තෝරගත්තේ ඇයි? කංකලු කිය අපිට ඇත්තටම මේ මං හරි අපේ විෂන් එක එහෙම නැත්නම් දැක්ම ඇවිල්ලා අපේ කල්චර් පිටට ගෙනියන එක. ඉතින් සිංහල නමක් ඕනේ වුණා. ඉංග්‍රීසි නමක් දාන්න නැතුව. ඉතින් කංකලු කියලා දෙම කනට ප්‍රියයි කියන එක. හරි ඔන්න ගොඩක් දෙනා මේ ටික සෝෂල් මීඩියා වල කංකලු කියන කතා වුණා. ඉතින් ඔන්න කංකලු පිටිපස්සේ ඉන්න චරිතය. දිලංජන් වැඩේ කොහොමද ප්ලෑන් කරලා තින්නේ? ඉතින් ඔක්කොම ලං ඉන්ඩස්ට්‍රි කියන හොඳම පිරිස තමයි එකතු කරගත්තේ. සවුන්ඩ් ඉන්ජිනියර්ගේ ලයිට් හදන එකේ ඉඳලා පර්ෆෝම් කරන ආටිස්ලා දක්වා ලංකාවේ ඉන්න මට හිතෙන හොඳම පිරිස එකතු කරගත්තා. ඉතින් මේ අවුරුද්දේ අපි දැනට දැකපු ලොකුම ලයින් අප් එක. ඔව් අනිවාර්යෙන්. බලාපොරොත්තු වෙන්න මාර්තු 27 වෙනස්ම දවසක් වෙනවනේ. අනිවාර්යෙන් එදාට එන්න අපිත් එක්ක එකතු වෙන්න. අනිත් එක පොඩි ගානක තමයි ටිකට් එක දීලා තියෙන්නේ රුපියල් 2000ක් විතරයි. හැමෝටම එන්න පුළුවන්. හැමෝටම ආරාධනා කරනවා එන්න.